ගොඩාක් ඉස්සර කාලෙක කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජෙක් හිටියා. ඒ කාලේ බෝධිසත්වයෝ උපන්නේ ගැල්වැලඳාමේ යන පවුලක. ඉතින් බෝධිසත්වයොත් තරුණ වයසට පත්වෙලා ඒ ගැල්වැලඳාම සරුවට කළා. ගැල් 500ක් අරගෙනයි වෙළඳාම් කළේ. කලකට නැගෙනහිර පැත්තට යනවා, කලකට බටහිර කාන්තාර පැත්තට යනවා. ඔය අතරේ බරණැසම තවත් ගැල්වැලඳාම් කරුවෙක් හිටියා. හැබැයි ඔහු මෝඩයි. නුවණින් වැඩ කරන්න දන්නේ නැහැ. ඔහු තරංගයට වගේ වෙළඳාම් කළේ. දවසක් බෝධිසත්වයෝ ගැල් 500ක වටිනා බඩු පිරෙව්වා. බටහිර පැත්තට වෙළඳාමේ යන්න සූදානම් වුණා. එතකොට අර මෝඩ ගැල්වැලඳාත් Tamanගේ ගැල් 500 සූදානම් කරගත්තා. ඔහුත් බටහිර පැත්තටයි යන්න හදන්නේ. එතකොට බෝධිසත්වයෝ මෙහෙම සිතුවා. දැන් මේ ගැල්වැලෙන්දත් මා සමගම යන්ට આવොත් අපි දෙගොල්ලම අමාරුවේ වැටෙනවා. ගවයන්ටත් තනකොළ නැති වෙනවා. ඒ නිසා දින්නාගින් එක්කෙනෙක් ඉස්සෙල්ල යන්ට ඕනා. අනිත් කිනා පස්සේ යන්ට ඕනා. ඉතින් බෝසත් ගැල්වැලෙන්දා අර වෙලෙන්දාට කතා කළා. මේ මිත්‍රයා, අපි දෙන්නාම එක්වරම වෙලෙන්දාමට යන්නෙට දෙන්නාටම කරදරයක්. ඒ නිසා අපි කවුරු හරි ඉස්සර වෙමු. දැන් එතකොට කලින්ම යන්නේ ඔබද මමද? එතකොට මෝඩ ගැල්වැලෙන්දා මිහිම සිතුවා. මං කලින් ගියොත් වාසි ගොඩක් තියෙනවා. ගවයන්ට තන තියෙනවා. අපිට වෑංජනවලට පලා වර්ග ලැබෙනවා. ජල පහසුව ලැබෙනවා. බඩුත් විකුණ ගන්න ලැබෙනවා කියලා. එහෙනම් යාළුවා මං ඉස්සර වෙලා යන්නම් කියලා ඔහු වේලාසනින් පිටත් වුණා. එතකොට බෝධිසත්වයෝ මෙහෙමයි සිතුවේ. ඒකත් හොඳා. පස්සේ පිටත් වෙන මගේ ගවයන්ට කලින් ගවයන් කෑ තනින් නැගී අලුත් තනකන්ට පුළුවනි. අලුත් පලාදලු අපට උයන්ට ගන්නත් පුළුවනි. එයාලා අලුතින් හදන ජල පහසුකම් වලින් අපට ප්‍රයෝජන ගන්නත් පුළුවනි. ඔවුන් කලින් විකුණූ බඩු මිලටම බඩු විකුණ ගන්නත් පුළුවනි කියලා. ඉතින් අර මෝඩ පහේ ගැල්වැලෙන්දා ඊතා සතුටින් ගැල් පිරිවරගෙන පිටත් වුණා. කාන්තාර ප්‍රදේශයටත් ආවා. ඒක නිරුදක කතරක්. පේනතෙක් මානේ වැලි. තද අවුවට වැල්ල කැකෑරෙනවා. ගිනි රස්නේ. දිය බිඳක් පේනතෙක් මානේ නෑ. කෑම්බීම් කිසිවක් නෑ. ඔය නිරුදක කතරේ හරියට අමනුෂ්‍යයෝ ඉන්නවා. ඔවුන් ගැල්කරුවන්ම මුලා කරවනවා. බිලි ගන්නවා. ඒ කාන්තාරයේ යොදුන් 60ක් තරණය කරන්න තියෙනවා. ඔයි බිහිසුණු වෙලි කතරටයි දැන් ගැල් 500 බැසගත්තේ. අමනුෂ්‍යයන් මොවුන්ව දැක්කා. කාන්තාරයේ මැදට එනකල් සිටියා. ලස්සන තරුණ සුදු ගවයන් යෙදූ කරත්ත මවා ගත්තා. දියබේරන මහණෙල් මාල පැළඳ ගත්තා. ලස්සන මිනිසුන් විය වෙස් ගත්තා. ඔවුන්ගේ වස්ත්‍රත් තෙතයි. කොණ්ඩෙනුත් දියබේරෙනා. මේ දැන් පැන් පොකුණකින් ගොඩට ආවා වගේ. කරත්ත රෝදවලත් මඩ තැවරිලා. ඔවුන් සිනහසෙමින් සින්දු කියා නිලුම්මල කකා ඒ කරත්තවලින් ඉදිරියට එනවා. ප්‍රධාන ගැල්නායකයා තමයි සියලු වගකීම් දරිය යුත්තේ. ඉදිරියෙන් සුළඟ හමද්දී ඔහු පිරිස් පිරිවරගෙන දුහුවිලි වළක්වමින් ඉදිරියෙන් යනවා. පසුපසින් සුළඟ හමද්දී ඔහු පසුපසින් යනවා. එදා ඉදිරිපසින් සුළඟ හැමුවේ. ඒ නිසා ඔහු ඉදිරියෙන් ගියා. දැන් මේ ගැල්නායකයා ඉදිරියෙන් යෙද්දී අමනුස්සෙක් Tamanගේ කරත්තය මගින් බැහැර කොට නැවැත්තුවා. හා ඔහෙලා කොයි දෑමේ යන්නේ? එතකොට ප්‍රධාන ගැල්නායකයා Tamanගේ ගැල්ලත් නැවැත්තුවා. අනිත් ගැල්වලට යන්න ඉඩ දීලා ඔවුන් සමග කතා කළා. මිත්‍රවරුනි, අපි බරණැසේ ඉඳලා එන ගමන් ඔහෙලා හොඳට වතුර නාලා මහනෙල් මල් පැලඳගෙන තෙත් වස්ත්‍රයේතිව අලුතින් නෙළුම් මල කකා කොහින්ද මේ එන්නේ? ඔහෙලා එන පාරේ නෙළුම් පිපුණු විලක් තියනවද? මොන වාහනවද? තව ටික දුරක් යද්දි ඝන නිල් වනාන්තරේ දියේල්ලි ගලනවා. වැව් පොකුණු පිරීලා. අපි එහෙ ඉඳලා එන ගමන් ඔහෙලා යන්නේ කොයි පළාතටද? මිත්‍රයා, අපි යන්නේ අසවල් පළාතටයි. මොනවද මේ ඔය හැටි බඩු? ඒ රිදි වර්ග, වලං වර්ග, සෙල්ලම් බඩු වගේ දේවල් තමයි මේ ගිනියන්නේ. එතකොට අර පිටිපස්සෙන් මහා බරට අදින්නේ මොනවද? ඒ වතුර ගැල්. කාන්තාරයේ යද්දි ජලය නැවනොවේ. ඒ සම්භාජන පුරවල තියෙන්නේ වතුර. අනේ මිත්‍රයා, මෙතෙක් දුර ඔහෙලා ඔය බරක් ගෙනාව එකත් හොදයි. නමුත් මෙතනින් මෙහාට වතුර වැඩක් නැහැ. මේ පේන්නේ නැන්ද? අපි හොඳට වතුර නාලා එන හැටි. අනේ ඕව හලා දමන්න. ගවයන්ටත් හැල්ලුයි. බරත් අඩුයි. ගමනත් පහසුයි. මොනවට කරදර වෙනවද? කොහොමත් මේ වතාවේ වැස්ස ගොඩක් වැඩි. එහෙනම් අපි යනෝ කියලා ඒ අමනුස්ස කරත්ත ඈටට ගියා. නොපෙනී ගියා.
මාඩ ගැල්වෙලෙන්දා අමනුෂ්‍යයන්ගේ ගැටේට හසු වුණා. දිය හැලි ඔක්කොම බිම හෙළුවා. හැල්ලුවෙන් ගමන පිටත් වුණා. දිගින් දිගටම ලස්සන වනය බලාපොරොත්තු වුණා. මහනැල් පිපුණු පෑන් පොකුණු දකින්න ආස කළා. අහෝ, පේන තෙක්මානේ වැල්ලි විතරයි. පිපාසයට දිය බින්දක් මිනිසුන්ටත් නැහැ. ගවයන්ටත් නැහැ. හවස් වෙද්දි හැමෝගෙම උගුරකට වේලි ගියා. ගවයන් පිපාසයෙන් සෙම හලන්න පටන් ගත්තා. මිනිසුන්ට කලන්තේ හැදුනා. කරන්ට දෙයක් නැහැ. දැන් රෑබෝ වෙන්ට පටන් ගත්තා. ගැල් 500 රවුමට ගාල් කළා. ගැල් නායකයා හූල්ලා ඉන්නවා. දුර්වල මිනිස්සු වැටුණු තැන නිදාගත්තා. මහරෑ අමනුෂ්‍යයන් ආවා. සියලු ගොනුන්වත් සියලු මිනිසුන්වත් මැරුවා. ඔවුන්ගේ ලේ බිව්වා. මසුත් කැව්වා. ඇට විතරක් ඉතුරු කළා. බෝධිසත්වයොත් මාසකට හමාරකට පස්සේ ගැල් ගමනට පිටත් වුණා. අර කාන්තාරයටම පැමිණුණා. ඔහු තම සේවකයන් නැමුවා. මිත්‍රවරුනි, දැන් අපි මේ පිවිසෙන්නේ යොදුන් සැටක කාන්තාර ගමනටයි. හොඳින් මතක තියාගන්න. මට නොකියා වතුර බින්දුවක් අහක දාන්න එපා. මේ කාන්තාරේ විෂ පලා වර්ග තියෙනවා. විෂ ගෙඩි වර්ග තියෙනවා. මට නොකියා ඒ කිසිම දෙයක් කෑමට ගන්න එපා කියලා මේ ගැල් පිරිසත් කාන්තාරේ මැදට යනකල් අමනුෂ්‍යයන් බලා හිටියා. කලින් වගේම ලස්සන සුදු ගවයන් යෙදූ කරත්තම වාගෙන, කලින් වගේම තෙත්බරිත වෙලා, මල් මාල පැලඳගෙන, නෙළුම් මල කකා හිනහීගෙන ආවා. කලින් වගේම බෝසතුන් සමග කතාවට වටුණා. ඈතට ගිහිල්ලා නොපෙනී ගියා. එතකොට ගැල් පිරිස බෝධිසත්වයන්ට මෙහෙම කිව්වා. ආර්ය පුත්‍රය, දැක්කනේ අර මිනිස්සු නෙළුම් මල කකා සින්දු කී ගිය හැටි. ඉස්සරහ ඝන නිල් වනාන්තරයලු. ඉතින් අපි මොකටද මේ අනවශ්‍ය වතුර බරක් ගෙන යන්නේ? ගවයන්ටත් අමාරුයි. ඒ නිසා අපි වතුර බර හිස් කරමු. පහසුවෙන් යමුකෝ. එතකොට බෝධිසත්වයෝ ගැල් ගමන නැවැත්තුවා. ගැලේ සිටිය සියලු පිරිස රැස් කළා. මිත්‍රවරුනි, ඔබ කවදාවත් අහලවත් තියනවද මේ කාන්තාරයේ වනාන්තර වැව් පොකුණු තියෙන බව? නෑ ආර්ය පුත්‍රයා. ඒ වුණාට මේ මිනිස්සු කිව්වේ ඉස්සරහ වනාන්තරයලු මහ වැසි වසිනවලු. හොඳයි. එහෙම වැසි වසිනව නම් සීතල සුළඟ කොතෙක් දුරට හමනවද? ආර්ය පුත්‍රයා, යොදුනකට හමනවා. හොඳයි. එහෙනම් ඔය එක්කෙනෙකුටවත් සීතල සුළඟට මාත්‍රයක්වත් වැදුනද? නෑ ආර්ය පුත්‍රයා. හරි. එහෙම මහ වැසි වසිනව නම් ඒ වලාකුළු කොතෙක් දුරට පේනවද? යොදුනකට පේනවා. හරි. එහෙනම් එක්කෙනෙක්වත් වැහි වලාකුළක් දැක්කද? නෑ ආර්ය පුත්‍රයා. හරි. එහෙම විදුලි කොටනවා කවුරුවත් දැක්කද? නෑ ආර්ය පුත්‍රයා. හරි. අහස ගොරනව සද්ද කොතෙක් දුරට ඇහෙනවද? යොදුනක් බෙකකට ඇහෙනවා. හරි. කාටවත් ඇහුණද? නෑ ආර්ය පුත්‍රයා. මිත්‍රවරුනි, ඒ මිනිස්සු නොවේයි. ඔවුන් අමනුෂ්‍යයෝ. ඔවුන් බොරු කිව්වේ. මං ඊ අමනුෂ්‍යයන් එක්ක කතා කරද්දී හොඳ කල්පනෙන් හිටියේ. ඔවුන් කවුරුත් ඇසිපිය හෙල්ලන්නේ නෑ. ඔවුන්ගේ සෙවණැල්ලත් නෑ. ඒ කරත්තවලත් ගවයන්ගෙවත් සෙවණැල්ල නෑ. ඔවුන් මායාවක් පෙන්නුවා. වංචාවක් කළේ. අපිව මුලා කරවලා, අපේ වතුර අපිලවාම බිමහලවලා, කලන්තේ හදවලා අපව මරා කන්නයි ඔවුන්ගේ සැලැස්ම. මං මේ කල්පනා කරන්නේ මට හිතන හැටියට කලින් ආපු ගැල් පිරිස මේ අමනුෂ්‍යයන්ගේ ගැටේට හසු වෙන්න ඉඩ තියෙනවා. මොවුන්ගේ මායාව හඳුනගන්න එක ලේසි නෑ. දැන් මිත්‍රවරුනි, හොඳින් මතක තියාගන්න. එක දිය බින්දුවක් අහක දාන්න එපා. අපි ඉක්මන් කරලා අපේ ගමන යමු. බෝධිසත්වයන්ගේ ගැල් 500 සවස් වෙන්දි කලින් ගැල් නැවැත්වූ තැනටම ආවා. අහෝ, සියලු දෙනා අමනුෂ්‍යයන්ට ගොදුරු වෙලා තියෙනවා. හැම තැන ඇට කටු විසිරිලා තියෙනවා. බෝධිසත්වයන් වේලාසනින්ම ගැල් ගාල් කරවුවා. මිනිසුන්ටත් ගවයන්ටත් ඉක්මනින් කෑම දුන්නා. මිනිසුන්ගේ මැද්දට ගොනුන්ව ගාල් කරවුවා. ගැලේ සිටිය බලනායකයන්ගේ අතට කඩු දුන්නා. රාත්‍රී පුරා සිටගෙනම ගැල් පිරිවර මුර කළා. බෝධිසත්වයන්ු තෙලිය වෙන කල්ම ගැල් වටේ ඇවිදිමින් සිටියා. පසුවදා ගවයන්ටත් මිනිසුන්ටත් කෑම දුන්නා. තමන්ගේ දුර්වල කරත්ත ඇතහැරියා. එතන තිබ්බ ශක්තිමත් කරත්ත ගත්තා. තමන්ගේ ලාභ බඩු ඇතහැරියා. එතන තිබ්බ වටිනා බඩු පුරව ගත්තා. කාන්තාර ගමන ඉක්මනින් අවසන් කළා. හොඳින් වෙළඳාම් කරගත්තා. නැවත සුවසේ බරණැසට